ආත්ම 100 ගණන් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි එක සතෙකුට මේ කියන්නේ පෞද්ගලික දාන ගැන. එක සතෙකුගේ කුසගින්න නිවන්න පුළුවන් නම් ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනක් කියනවා. ඔන්න සතෙකුට කන්න ටිකක් දීලා ලා රැස් කරන පින. ඊළඟට දුස්සීල මිත්‍යා දෘෂ්ටිකෙන් කියන අපි ගමු හිඟන්න. මෙලෝ ධර්මයක් නැති, චාරයක් නැති, පෞකාරයක් කියලා කුසගින්නේ ඉන්න කෙනෙක් අසරණකමට නිවන්ත භාගෙන ඉන්නේ. යමක්කමක් තියෙනවා නම් අන්නේ කියන්නේ අපි එහෙම හිතලා නිකම් කියලා. දැන් අපි හිතමු ඒ මිනිස්සයා වැරදි වැඩක් කරනවා නම් ඒකේ විපාක ගෙනියන්නේ කවුද? ඒකේ විපාක ඒ මිනිස්සයා අරගෙන යන අපාය කියයි. හැබැයි අපි දානයක් හිත පහදවාගෙන අපි කැම ටිකක් ඒකේ පින ගන්න. ඒක තමයි. ඒ නිසා අපි අනුන්ගේ